Hi hi guys, ඉතින් අපි අද යන්නේ අවිස්සාවේලේ බොට්නිකල් ගාඩන් එක බලන්න. ඉතින් අපි බස් එකේ තමයි අවිස්සාවේලට ආවේ. ඇවිල්ලා ඉතින් මේ යන ගමන් මේ දවස්වල නම් පොඩ්ඩක් රස්නේ වැඩි. ඒ පැත්ත ගොඩක්ම රස්නේ. මෙතනට යන්නේ guys. ඉතින් අපි නම් ගියේ කොළඹ කොටුවේ ඉඳලා අවිස්සාවේල්ල බස් එකේ නැගලා පුවක් පිටිය හන්දියෙන් බැලලා ඉතින් තමයි බීල් එක තමයි ගියේ. ඔයගොල්ලන්ට එහෙම යන එක තමයි ලේසි බස් එකක යනවනම්. මොකද මේ රුපියල් 400ක් වගේ මම හිතන්නේ ගන්න පික්නික් එකක් දැම්මොත්. එතෙන්ට ඔයගොල්ලෝ ලේසි එහෙම යන්න. ඉතින් අපි දන්නවත් නැතුව එතෙන්ට ලං වුණා. මේ ටිකට් එකක් එක්කෙනෙක්ට රුපියල් 200යි. හංස බෝට් එක පදිනවා නම් එක්කෙනෙක්ට රුපියල් 300ක් ගන්නවා. මේ දවස්වල නම් මට්ට රස්නයක් තියෙන්නේ. අපි යන්න හිතන් හිටපු ගමනක් නෙමෙයි ගියේ. එකපාරට ඔළුවට ඇවිල්ලා එකපාරට ඉතින් ගියා. ඉතින් අපි දෙන්න මෝඩ දෝඩුවන්නේ ඉතින්. ඉතින් අපි කාලත් නෙමෙයි ඉඳියේ. එතනින් අපි කෑම ගෙනියන්න පුළුවන් ඇතුළට අපිට එතනින් ගන්නත් පුළුවන්. ඉතින් අපි කෑම දෙයක් අරගෙන ගිහිල්ලා කෑවා. පට්ට බඩගින්න ඉඳියේ. මොකද බස් එකේ එන වෙලාවක් ගියා පරණ පාරේ තමයි හරිනම් යන්න ඕනේ. මේ අපි ගිහිල්ලා තින්නේ අලුත් පාරේ. අලුත් පාරේ යනවා කියන්නේ අවිස්සාවේල බස් එක එන වටය. අපි ගිහිල්ලා තින්නේ අලුත් පාරේ. ඒකින්ද තමයි අපිට වෙලා ගිහිල්ලා තින්නේ. ඒකින්ද අපි දෙන්නටම දවසම හරිම මහන්සි මාර රස්නයක් තියෙන මේ පැත්තේ දවස්වල. ඉතින් කාලේ වෙලා අපි ඉතින් මෙතන ෆොටෝ ටිකක් ගහලා ඉවරලා ඉතින් පොඩ්ඩක් ඇවිදින්න ගියා පාක් එකේ. ඉතින් ෆොටෝ ලොකේෂන් නම් ගොඩක් තියෙනවා මෙතන. අර කුළුණක් තියෙනවා. අපි කුළුණට ගියේ නෑ. ඉතින් ලොකුවටම කියලා ඉතින් විශේෂයක් නෑ. ඉතින් ෆොටෝ ගහන්න නම් ඉතින් මරු. ඉතින් ඒ පාක් එක පොඩ්ඩක් ඉතින් නිදහසක් තියෙනවා. මේ දවස්වල මාර රස්නයක් තියෙන. ඒකින්ද අපි දෙන්නට නම් සෙට් වෙන්නේ නෑ. මොකද රස්නේ කියන්නේ එපා වුණා ඇත්තම කිව්වොත්. ඉතින් මෙතන එක එක ෆොටෝ ලොකේෂන් හදලා තියෙනවා. ඉතින් අපි එතන ෆොටෝ ගැහුවා. අර පාලම ගාඩන් එක යන්න. එතන පොඩ්ඩක් කූල් ගතියක් තිබ්බ. මොකද එතන මේ 12 පාරක් වගේ යන හින්දා එතන පොඩ්ඩක් වෙලා ඉතින් අපි දෙන්න ඉන්දියා ඊට පස්සේ ඉතින් ඉස්සරහට ගියා. ගොඩක් තැන් තියෙනවා මෙතන ඇවිදින්න. ඉතින් අපි ගොඩක් තැන් වල ගිහිල්ලා නැහැ. මොකද මූඩ් එකක් තිබ්බේ නැහැ අපි දෙන්නට ඇත්තම කිව්වොත්. ගොඩක් කට්ටිය ඇවිල්ලා තිබ්බා. ගොඩක්ම ඉන්දියේ කපල් තමයි. ඔන්න ඉතින් ඊට පස්සේ ඉතින් මෙයාට ඉතින් කැරගෙන වීඩියෝ එකක් ගන්න ඕනේ කිව්වා. තේරිලා ඉතින් මේ වීඩියෝ එක ගන්න මාර ගේමක් දුන්නා. ඉතින් විහා බබා ඉතින් එක එක විදියට වීඩියෝ ගත්තා. ඉතින් මට ඉතින් එපා වුණා වීඩියෝ කරලා. ඉතින් ඊට පස්සේ ඉතින් ටිකක් එතන නැවතිලා ඉතින් වීඩියෝ කරන්න තමයි අපි ගත්තේ. ලස්සන වීඩියෝ එකක් කැප්චර් කරගන්න බැලුවේ ෆෝන් එක බිමින් තියලා. ගිම්බල් එකක්වත් ගෙනිච්ච නෑ. ඉතින් අපි ෆෝන් එක බිමින් තියලා ලස්සන වීඩියෝ එකක් කැප්චර් කරගන්න තමයි ඉතින් මේ දඟලන්නේ ඉතින්. ඉතින් අතත් කඩාගෙන ඉඳේ ඉස්සලා කරකවන වීඩියෝ එකක් ගන්න කිව්වා. ඉතින් කොහොම හරි ඉතින් මම මේ වීඩියෝ එක ගත්තා. ඒ වීඩියෝ එක ඉතින් ලස්සනට ආවා. හිතුවත් නැති විදියට ඉතින් එක එක විදියට ඉතින් කැරකෙව්වා අතත් කඩාගෙන. ඉතින් මටත් ඉතින් ඉන්න බෑ. ඉතින්
නැතත් ඉතින් TikTok වීඩියෝ ටිකක් හදාගන්න ඉතින් වීඩියෝ ටිකක් ගත්තා. කැරගෙන වීඩියෝ එක හරියට ආවේ නැහැ කියලා ඉතින් අපි ආයේ ඉතින් වීඩියෝ එකක් කැප්චර් කරන්න ගත්තා. ඉතින් ඒ වීඩියෝ එක තමයි මේක. ඉතින් මං කියලා දෙනවා ඉතින් මෙහෙම එන්න අර මෙන්න කියලා. ඉතින් දන්නේ නැද්ද ඉතින් මොනවා නැතත් ඉතින් වීඩියෝ එක හරියටම ආවා. ඉතින් ඒ තමයි ඉතින් මේ වීඩියෝ කෑල්ල. මේ දවස්වල ඉතින් මාර රස්නේ. ඉතින් අපි යන්න කියලා තමයි බැලුවේ. ඉතින් එච්චර මූඩ් එකක් තිබ්බේ නෑ අපිට. මොකද ගමන් මාංශය ඉතින් අපි දන්නේ නැතුව ඉතින් මේ ගමන ආවේ. හරියටම ඉතින් හරි බස් එක මොකද්ද කියලා දන්නේ නෑනේ. ඉතින් ඔයගොල්ලොත් ඉතින් අවිස්සාවෙල්ල බස් එක නැගලා පරණ පාර එකේ නගින්න. මොකද අලුත් පාර එකේ ගියොත් ඉතින් එන වෙලාවක් යයි. ඉතින් අපි දිනට වගේ පාවෙයි. ඉතින් අපි අදට ගිහිල්ලා එන්නම්. මේ වගේ තවත් ලස්සන තැනක් අරගෙන එන්න. ඔයගොල්ලොත් යන්න. ඔයගොල්ලොත් ගිහිල්ලා බලන්න. මොකද කොළඹ ඉඳන් කොහමරි පැය කාමාරක් වගේ තමයි යන තින්නේ. අර ඈතින් පේන කුල්ලන්ට නැග්ගේ නෑ. ඉතින් අපිට ඒක ගේන්න බැරි වුණා ඔයගොල්ලන්ට. මම දැක කට්ටිය වීඩියෝ දාලා තිනවා ඒකේ නම්. එතෙන්ට මේ ගාඩන් එකේ ඔක්කොම view එක පේනවා ලස්සනට. ඉතින් අපි ඉතින් මේ යන්න හදන්නේ. ඉතින් අපි මේ වගේ වීඩියෝ එකකින් ආයේ එන්නම්. ඉතින් bye bye.